ගයිස් යාළුවනේ ඔන්න ගොඩ දවසකට පස්සේ ඔන්න ඉතින් ගොඩක් දවසකට එහෙම මොකුත් එහෙම ලොකු දෙයක් නැහැ නේ ඉතින් ඔන්න අපි වෙනද වගේම අද ගෙනල්ලා තියෙනවා ලස්සන චිකන් බකට් දෙකක්. ඔව් චිකන් ඉතින් බ්‍රෑන්ඩ් එක දැක්කම ක්‍රිස්පි චිකන් ලෝවේ දැවැන්තයෝ දෙන්නෙක් දෙන්නේ මේ දෙකම 8 pieces නේ. ඔව් හැබැයි ඉතින් මෙහෙමයි මේ දැවැන්තයෝ කියන්නේ ඔයාලට මේක නම් ඉතින් පාටෙන් පේනවා මේක ඉතින් හැඩෙන් පේනවා. ටික දෙනෙක් දන්නවා මේ කිල්ස් එකේ KFC එකේ අපි බලමු නේද කොහොමද 8 pieces දෙකක් තියෙන්නේ රස ගුණ විස්තරේ බලමු මේ කොහොමද අපි බලමු හම්බෙලා තියෙන දේවල් නේ දෙකේම. මේකේ ඔයා ඕක කියන්න විස්තරේ මුලින්ම මේකේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක අපිටම හදව යන්නේ. ඔව් ඒ කියන්නේ බඩු තිබ්බේ නැහැ. ඔව් එයාලා දැන් විනාඩි 30ක් විතර යනවා මේ කියන්නේ ඕඩර් එක දාලා ඉන්න කියනවා. අපිට මේ දෙකක් දීලා දිනවා 8ක් කන්න. ඔව් හොඳයි. ඊට පස්සේ අපි මේක ගැන බැලුවොත් එහෙම මේකේ එච්චරයි තියෙන්නේ. සනීප ආරක්ෂාව ගැන හිතලා තියෙනවා. මොකුත් නැහැ. මේක නම් සනීප ආරක්ෂාව ගැන හිතලා තියෙනවා ටිෂුස් දීලා තියෙනවා ගොඩක්. ඊට පස්සේ සෝස් පැකට් මං වගේ හිතන මිනිස්සෙක් ඉඳ 4ක් දීලා තියෙනවා. 4ක් හැබැයි මදි වෙයිද දන්නේ නැහැ. අපි කලින් පාර ගිහිල්ලා නම් තව වැඩියනොත් ඉල්ලගත්තා. අම්මට ඒකේ ලොකුවට පේනවා. ඕකේ බලන්න. පේනවා නම් එක වගේ. පේනුම නම් එක වගේ බලමු මෙන්න කම්පෙයාර් වෙන්න බලමු එකට තියලා. ඔයාලටම ඩිසයිඩ් කරගන්න පුළුවන්. හැබැයි මේකේ පෙට්ටිය ලොකුයි මේක නම්. ඕක මේකෙත් ඉතින් පෙට්ටිය එහෙම ලොකුයි කියන්නේ ඉතින් හොඳයි. ඔව්. ලස්සනට නෑ හොඳයි. අපදේම හොඳයි. සතුටුයි. මේ පාඩ කරලා නැහැ ඉතින්. සුවඳ නම් දෙකම එක වගේ නේ. සුවඳත් එක වගේ. නිකන් සුවඳ නම් මට සමානයි වගේ බං. බලපන්. නුනට අරගේ තියෙනවා මචං අර අපේ නියම කෙන්ටකි ෆයිට් චිකන් රස. මේ අපි මොකක්ද දෙකටම try කරන්නේ? අපි මේක try කරමුනේ. හරි. එකයි. අඩෝ ඇත්තට ගණන් කරලා බලද්දි අඩුවෙන් තිබ්බොත් එහෙමනේ. එන්න මේකේ 3යි. 4යි. 5යි. 6යි. අඩෝ මේකේ මේ උඩට තියෙනවා යටට නෑ. මේ යටට හැබැයි මේක නම් ඔක්කොම මචං එක වගේ. මේ යටට මේ අවංකයි. මගේ සංකේතාත්මක ඕනනම් තියන්න පුළුවන්. මෙන්න ගොඩවල් දෙක යටට යනකොට පුංචි වෙලානේ. ඔව් KFC එකේ උඩට ලොකු ඒවා යටට පොඩි ඒවා. සැලකිලි අවධානය පිණිසයි උඩට ලොකු ඒවා යටට පොඩි ඒවා. යටට යන්න පුංචි වෙලා. ඔව් අපි එහෙනම් මොකද්ද try කරන්නේ ඔයා කියන්න? අපි යමු කීල්ස් එකට. කීල්ස් එකෙන් කමු. අපි එහෙනම් කීල්ස් එකෙන් කාලා එන්නම්. එහෙම ගන්න කමු ඉතින්. ඒක රස්නේ ඈ ඒක සර්ව් කරද්දි මේ කියන්නේ අපිට පැය භාගයක් ඉන්න එහෙම කියලා තමයි හැදුවේ ඒක. ප්‍රශ්නෙට තියෙනවා. ඔයාලට ඇතුළේ තත්ත්වෙ පෙන්නුවොත් එහෙම මෙන්න මේ විදිහට ක්‍රිස්පි සද්දේ සමග තෙල් ගතිය මොකුත් එහෙම නෑ නිකන් අර. හැබැයි ඒ ඔයාගේ පීස් එකේද කොහෙද මයගේ තියෙනවා තෙල් ගතිය මේ. කරුමේ තමයි මහතට හම්බෙනවා තෙල්න. අපි නිකන් try කරලා බලමු. අම්මෝ තෙල් මේකේ ගොඩක් දෙනවා. මේක බලන්න හොඳයි. ඔයාලට හම්බෙච්ච පීසස් එකේ හැටිනේ. නිකන් තඩියක් කවදාවත් කෙට්ටු වෙන්නේ නැහැ බං. අපි කාලා දෙකෙන්ම රහ වෙන වෙනම ගෙවුනේ. ඔව්. අපි මේ කණ්ඩ සහයෝගයට අපිට කීල්ස් එකෙන් දීලා තියෙනවා කැචප් දෙකක්. එතකොට මෙයාලගේ වගේ තිබ්බේ MD සෝස්. KFC එකේ තියෙන කිස්ට් සෝස්. හුලන්නේ නැහැ නේ.
අපිට කීල්ස් එක වගේම තම මේ KFC එකේ ටිෂු වලින්ම තමයි පිහගන්න වෙන්නේ. thank you KFC. KFC එකකින් දෙකම හිතලා බා. ඔව් ගොඩක් දීලා තියෙනවා. ගොඩක් දීලා තියෙන එකට. රහ කොහොමද කියන්නේ? රහ අපිට දැන් මෙතනදී මෙහෙමයි චිකන් රස කිව්වොත් තියෙන දෙකම එක වගේ. දෙකම එක වගේ කියන්නේ අපි මේක කාලා කම්පෙයාර් කරමු. දැනට කොලිටි ක්‍රිස්පි අවුල ගතිය තියෙනවා. ක්‍රිස්පි ගතිය ක්‍රිස්පි තියෙනවා. චිකන් වල ක්‍රිස්පි ගතිය තියෙනවා. ඔව්. අපි මේවා දෙක try කරමුද? KFC නේ. ඔව්. ලෙග් දෙකක් තියෙනවා. අපි ලෙග් දෙක try කරමු ඈ. ලෙග් දෙක පොඩි නේම. ලෙග් දෙක පොඩි ඈ. KFC එකෙන් පොඩි වංචාවක් කරනවා මේ චූටියව දානවා යටට. ඒක නිකන් KFC ගන්නේ? නිකන් කාලේ නිකන්. නිකන් කමු. ඒ වුණාට KFC කනවා කිස්ට් එක්ක ඈ. හැබැයි රස්නේ අඩුයි මේක. රස්නේ අඩු වුණාට වෙනසක් දැනෙනවානේ. වෙනසක් අර තියෙනවා. වඩා soft නේ. ඔව් soft තියෙනවා. crispy soft. අපි මේවා ටිකක් දාගමුද? දාමු. අඩු මේකේ සිරාටම වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක KFC රස එලෙස තියෙනවා. ඒ වෙනස දැනෙනවා මොනවා වුණත්. මේක අවුල් කියලා නෙමෙයි අපි කියන්නේ. නෑ නෑ. වෙනස ඒ කියන්නේ එහෙම අවුලක් නෑ. කොයිඩ් මේකත් හොඳට ක්‍රිස්පි එකට කියනවා. බට් මේකේ අර චිකන් එක soft නේ ක්‍රිස්පි වුණාට නිකන් වෙනසක් දැනෙනවා. වෙනසක් තියෙනවා. වෙනසක් කියලා අර නිකන් මේක කන්න බෑ අර කන්න පුළුවන් එහෙම යන්නේ නැහැ. අපි තව කැල්ලක් කමු. ඔව් කෝගෙන්ද කන්නේද? අපි දෙක එකට කරමු දැන් යා. හිතා ගන්න බැරි වෙන්නේ. එහෙම ඉතින් බෑනේ පේනවනේ. පේනවනේ. ඔයාලා දැන් දන්නවනේ. මැද්දට එනකම් බල්ලානේ. KFC. අපෙන් ලකුණු දිනාගත්ත KFC. කවච්චිට හාල් කරන්න කැඩෙන්නේ කැඩෙන්නේ නැහැ. මැදින් කඩි කට්ටත් තමයි තියෙන්නේ. මේ චිකන් හදන විදිහම දන්නවද? නෝ. මේක තාමර මොකක්ද තියෙනවනේ මේකේ මික්ස්චර් එකේ මොකක් හරි කතාවක්. මොකක්ද හිඩන් දෙයක් ඇති නේද නැත්නම් බ්‍රෑන්ඩ් KFC බ්‍රෑන්ඩ් එකක් විතර ඉස්සරහට යන්නේ නැහැ. අපි ළඟදී කන්න විතර නේ බං. කොහෙන් කෑවත් KFC එකේ එකම රහ. ඒක වෙනසක් නැහැ. හැබැයි චිකන් විතරයි අපි ගණන් කිව්වද මේ දෙක? කීල්ස් එක 2990යි KFC එක 4990යි. අපි දැන් ඊළඟට ආපහු KFC එකෙන් පොඩි කෑල්ලක් මං කන්න. ඔයා මොකෙන්ද කන්නේ? කීල්ස් එකනේ. ඔයා කන්න ඕනි කිව්වේ? කීල්ස් එක සමාවෙන්න ඕනේ KFC කියුණා. සමාවෙන්න යාළුවනේ. වැරදීමක් වුණා. හැබැයි මේ මෙහෙම මේක ලොකුයි අරකට වඩානේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඉතින්. අඩුයි හෙම් බලද්දී නම් KFC එක ලාභයිනේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලට නිකන් අර රස උපරිම නිකන් අර එහෙම නිකන් අර රස විඳින්න වගේ නම් KFC එක හොඳයි. පොෂ් නම් කියනවා. පොෂ් නම් ඔව්. පොෂ් නම් KFC එක හොඳයි. එතකොට මේ කීල්ස් එකේ කියන්නේ රසයි හැමදේමත් හොඳයි. ඒ කියන්නේ අර ගාන ටිකක් හින ගෝත් නේ. ඒ පාට දෙක වෙනස් ඒ ආව KFC එකම වර්ගනේ. වර්ගය එකයි. එකම වර්ගේ.
දැවුඹ කියපම් බාන්ඩ උඹට මේ දෙකින් ලකුණු දෙන්න හැදුවත්තුම කිය දෙන්න දෙකින් කොහොමද බ්‍රන්් එකට මටද අපි කතා කරන්න මේ ඉස්සාටකම කතා කරන්න ඉස්තරටකම ඔකත් කතාක නිස්සාර කරන්න දැන් ඕන් දෙකම තියෙනවා දැව උඹ මට කියපා කෝකද උඹට රසානුව හොඳ කියලා රස කියන්න අපිට දැන් කිස්පේ කියනකිවා මොලුවේ තියෙනවන පොඩිකාලින්දල කාපු බ්‍රෑන්් එකයි ඒවත් එක්ක ඒ පැත්තෙන් කේප්සි ඉස්සරහන් ඉන්න කේප්සි වලට හම්බෙනවා එතන ලකුණු ලකුණු හැබැයි සම්පූර්ණ ඕරෝල් ගත්හම ටිෂස් දීපක නැතික ඇරෙන්න්න ඕ සනි පරක්ෂාව ගැන හිතුවේ නෑ ඒක මට ගිල්සක හොඳයි කියලා තිතෙනවා ඔව ඒගැන ඕරෝල් ගැන් මෙහෙම බජට් එකයි බජට් ඇත මේක එමහෙම සයිස් දෙක බැලුවත් දෙගේ මේකයි ඒගැන මෙයාලනම් පොට මැදදි රවට්ටලා තින හතරත් දීලා ඉතුරු හතර පොඩි හතරත් දාලා ති බගේප්සිය හරි එතකොට අරගෙහෙමන ඒක ඔක්කොම නිකම් කම්බයින්නට මේට එතොට සයිස්ස එකතින් එකයි සයිස්ස එකතින් එක වෙලා මේකට රුපියල් දෙදහක්තා වැඩියෙන් දීලා කනවද මේකට රුපියල් දෙදහක් අඩුවෙන් දීලා කනවද කියලා ඔයාලා තීරණය කරන්න සිරාට මේක ගාන හැම දෙමත් එක් වද්දී දෙකේ රසහෙම මේ අහසයි කොලයාගෙන නෑ පොඩි පොඩි සිීන් ඇතින් පොඩි සින්න තියෙන මේකට ඉතින් කොහමත් ගහන්න බෑ කොලිටිය බ්‍රන්්ගේ විදිර මේක තින එහෙනම් ගයිස් ඊළඟ විඩියෝ ගෙනකම් සැලඩ් ඇත්තක දිගට ඉන්න සබස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ෂයා කරන්න